හලෝ ජේඩයිරිස් අද මම එලියන්නේ පස්වෙනි පිටුව බැක්ග්‍රවුන්ඩ් එකෙන් පොඩ වෙනස්නේ කොහෙද මම ඉන්නේ සීතල නුවරඑළියේ මම පේන ඇති මෙහෙට උදේම හිම තුහින වැටෙන කතන්දරයක් තියෙනවා අපි බලමු ගිහිල්ලා හිම තුහිනේ වැටෙනවද කියලා සමහරට වැටලා ඉවරද දන්නේ හරි අපි එනකොට ඔය වගේ වැඩ නෙවෙන්නේ අද හිම තුහින වැටේ කියලා හිටියට හිම තුහින වැටෙනව වඩා නැහැ. පොඩ වලාකුළු පිරিলা පොඩි වහින කතන්දරයක් තියෙන්නේ. බලමු. ඔය රවුමක් දාමු ඉතින්. බොහොම සන්තෝෂයි හිම තුහින නැහැ. පොඩි වැස්ස කතන්දරයක් තියෙනවා ඒ හින්දා දන්නේ නැහැ. මං ආව ටක් ගාලා කාලා දැන් වෙලාව 7ට විතර ඇති පොඩ්ඩක් 9 වෙනකන් වගේ ඉඳලා පොඩ්ඩක් අවුව තත්ත්වේ බලලා අපි යන් සඳ තැන්න පැත්තට යන්න පුළුවන් පට්ටි වල පැත්තට යන්න පුළුවන් අඹේ වෙල පැත්තට යන්න පුළුවන් අපි බලමු පොඩි රවුමක් දාමු පැයක් නිදාගෙන නැගිට්ටා වයිනෝ ඔයාලා පේනවද දන්නේ අර පැත්ත මීදුමෙන් වැයෙනවා වයිනවා වැස්ස පොඩ්ඩක් පායගෙන ඉන්නේ අපි ඇඳුමක් දාගෙන බලමු කොහෙද යන්න පුළුවන් කියලා අපි අර ඈත ඔයගොල්ලන්ට පේන ඇති බංගලාවක් පේනවා දන්නයි ඉතින් බංගලාවේ තත්ත්වේ ඉන්නේ පට්ට මීදුමක් තියෙන්නේ ඔයාලට පේන ඇති පොඩ්ඩක් පෙන්නන්නම් ඩෑම් සන් කොහොමද ඒක ආතල්නේ අපි තව ඉස්සරහට ගිහලා පොඩ්ඩක් බලමු පොඩි තනක් තියෙනවා පොඩ මොනවා හරි කන්න ගිහලා බලමු ලගිරි ජැග්‍රෝ ස්ට්‍රොබෙරි ෆාම් එකේ ඉන්නේ. උඩ රෙස්ටොරන්ට් එකක් තියෙනවා මොනවා හරි කාලා. ඊට පස්සේ ගෙවල් පැත්තට ගියා නම් හරි. පස්සේ පොඩ්ඩක් භයානක වෙනවා මීදුම පොඩ්ඩක් වැඩි. බලමු. ස්ට්‍රොබෙරි චීස් කේක් එකයි.
chocolate brownie එක. ඔව් එච්චරයි. Bye. Thank you. Okay. Thank you. මුළු අබේවල ෆීල්ඩ් එකම මීටුවේ වෙයිලා තියෙන්නේ. අර ෆෑන් එකක් තියෙනවා. පේනවද උඩ? වෙයිලා තියෙන්නේ ඒකත්. ආදල්ලා. දැන් චීස් කේක් කාලා, අයිස්ක්‍රීම් කාලා, වැස්සේ දෙමිලා. මීදු මේ මන් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ගෙදර ගිහිල්ලා කොත්තමල්ලියක් ඔය ගන්න වෙයි. ඊට කලින් අපිට බැරිස්ට් එක වගේ යන්න පුළුවන් වුණොත් හොඳයි. බලමු try එකක් දෙමු. එවනොත් බැරිස්ට් එක පැත්තේ ගිහිල්ලා එම්ම ගෙදර යන්න. අපිට මෙතන බැරිස්ට් එකට ඇක්සස් තියෙනවා. ඊට අමතරව අපිට තව උඩට යන්න පුළුවන්. අපි ගිහලා බලමු. රයිට් මේ වගේ ලස්සන view එකක් පේනවා. අර ඈතින් පේන්නේ මං හිතන්නේ ග්‍රෙගලි ලේක් එක තමයි. ඇයිලා ශාන්තිපුර view point එක. මාරු මෙතන මාරු view එකක් පේනවා. කැෆේ ලාතේ එකයි. මේ හිම තුහින වැටෙන සීතල ක්ලයිමේට් එකේ කැෆේ ලාතේ එකක් ගැහුවා කියන්නේ ග්‍රිල් ලේක් එක පේනවා ඈතින් ලස්සනයි. මට ගන්න තියෙන සෝමිය නුවරඑළිය මේ ඇති. හරි අපි ගෙදර යන්. මං හිතනවා ජේ ඩයරිස් තවත් ලස්සන පිටුවක් ලොන් ලස්සන ඉවර කරා කියලා. ඔයගොල්ලෝ විඳින්න නැති කියලා. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. ජේ ඩයරිස් stay awesome.